හෙලෝ ට්‍රේඩර්ස් ඔයාලා හිතුවද සොලානා ඩොලර් 60 70 සෝන් එක අතරට එයි කියලා. ඉතින් ඔයාලා විශ්වාස කරේ නැහනේ. ඔන්න ඕගලන්ට අපේ YouTube channel එකත් එක්ක මුල ඉඳන් හිටියානම් ඔයාට අපේ සොලානා අප්ඩේට් දෙකෙන් මේ වෙනකොට සොලානා මෙන්න මේ වෙන සෙල් එක අල්ල ගන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මම සොලානා 250 දී අනිවාර්යයෙන්ම සොලානා 70 60 සෝන් එක දක්වා සෙල් වෙනවා කියලා නිරන්තරයෙන්ම කිව්වා. ඒකත් එක්කම දැන් ලොකු ෆන්ඩමෙන්ටල් කාරණා කිහිපයකුත් සොලානා වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බලමු ෆන්ඩමෙන්ටල් ප්ලස් HTF MTF LTF ඒ කියන්නේ higher time frame medium time frame සහ lower time frame Elliott wave analysis එකතුවක්. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් මේ Solana වල ඉදිරි අනාගතය මොන වගේ වෙයිද? Solana වලට ඉන්වෙස්ට් කරනවා නම් මොන වගේ levels වලදී ඉන්වෙස්ට් කරන්න ඕනේ? ඒ වගේම ඔයා පැහැදිලිව මතක තියාගන්න ඕනේ මේ වීඩියෝ එක education purpose only සහ මගේ personal opinion එක ඔයාලත් එක්ක බෙදා ගැනීමක් පමණයි. එහෙනම් අපි තවත් ප්‍රමාද නොකර යමු වීඩියෝ එකට. රයිට්. මම මුලින්ම higher time frame count එක දාගන්න. දාලා මම මේකට තියෙන fundamental කාරණාත් ඔයාලට මම පැහැදිලිව කියන්නම්. number 1 Solana එක දැනට තියෙන fastestම layer 1 blockchain එක. හරිද? එතකොට මේකේ අලුත් mechanism එකක් දැන් upgrade එකකට යන්න upgrade එකක් ගිහිල්ලා තියෙන්නේ proof of history and proof of stake mix නිසා මේක මේ blockchain එකේ super speed එකක් තියෙනවා. ඉතින් එතකොට මේකට investor attraction එක ඉතාම වැඩි. හරිද? ඊළඟට මේකේ තව අප්ඩේට්ස් කිහිපයක්ම වෙන්න තියෙනවා. ඒවත් එක්ක මේකට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒ වගේම මේකේ ecosystem growth එක plus DeFi NFT මීම් කොයින්ස්. ඉතින් මෙන්න මේ දේවලුත් එක්ක මේකේ ecosystem growth එකත් එන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම Solana DeFi TVL එක steady uptrend එකක තියෙනවා. ඉතින් මේ TVL කියන්නේ මොනවද කියන එක ඕගලන්ට මම ඉදිරියේදී YouTube එක හරහාම වීඩියෝස් ගේන්නම්. ඉතින් NFT market එකෙත් active buyers ලා සහ traders ලා ඉන්නවා පෙන්නලා තියෙනවා on chain data වල. ඒ වගේම meme coin sessions. එතකොට meme coin session කියලා ගුවම bonk WIF MYR ඔයගලන්ට මතක ඇති පහුගිය කාලේ ලොකුවටම perform කරපු coin එක. ඉතින් මේවා Solana chain එකේ massive on chain volume ගත්ත coins. හරිද? ඉතින් ඒකත් එක්ක මෙන්න මේ Solana වල ඉදිරි අනාගතය ඇත්තටම ඊටාම සුබදායි කියලා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේ ඩම්ප් එක වෙන අතරතුර Solana එකේ ලොකු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා ඇතුලෙන්. ඉතින් ඒක ඊළඟ පොටෙන්ෂල් එක ගන්න. ඉතින් Solana ඔයගලන් දන්නවා සාමාන්‍යයෙන් ඊටාම ප්‍රබල පොටෙන්ෂල් එකක් තියෙන හොඳ coin එකක්. ඒ වගේම ඉන්ස්ටිටියුෂන්ස් ලගේ ඉන්ට්‍රස්ට් එකත් ඊටාම වැඩි. එතකොට ඒක අපිට සලකන්න පුළුවන් හොඳම බුලිෂ් සයින් එකක් කියලා. හැබැයි ඔයගලන් බලනවා ඇති ඇයි මේ බුලිෂ් සයින් තියෙද්දි මාකට් එක ඩම්ප් වෙන්නේ. ඒක මාකට් එකේ ස්වභාවය. මාකට් එක ඩම්ප් වෙනකොට තමයි සියලු බුලිෂ් නිවුස් ඇවිල්ලා ඒකේ අප්ග්‍රේඩ් සිද්ධ වෙලා අලුත් මෙකැනිසම් ඇවිල්ලා ස්පීඩ් එක වැඩි වෙලා මේ වගේ අර නෙට්වර්ක් එකේ වැඩි දියුණුව වෙන්නේ මාකට් එක ඩ්‍රොප් වෙන්න. එතකොට ඒකට තව හේතුවක් තමයි මේ රීටේල් ට්‍රේඩර්ස් ලගේ ආකර්ෂණය වැඩි කරගන්න. එතකොට මේ දේවල් වෙනකොට මේ මැද්දෙන් මේක හොඳට ට්‍රේඩ් වෙන්න මේ රීටේලර්ස්ලා සල්ලි දාලා ඉන්වෙස්ට් කරලා ඒවා හෝල්ඩ් කරගෙන මේ කනස්සලටපත් වෙලා ඔය වගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඔය දේවල් එක්ක තමයි මේ ක්‍රිප්ටෝ ඉන්ඩස්ට්‍රි එක පවත්වාගෙන යන්න හැකියාව තියෙන්නේ ඒ අදාළ ප්‍රොජෙක්ට්ස් වලට. ඉතින් මේ ප්‍රොජෙක්ට් හරියට රිසර්ච් කරලා එන ෆන්ඩමෙන්ටල් නිවුස් ටික හරියට අරගෙන ඒ වෙලාවේ බයි නොකර තමන්ගේ බයි ලෙවල් වලට එනකම් පේෂන්ට් තියාගෙන ඉඳලා ඩිසිප්ලින් පවත්වාගෙන ඉඳලා හරි ලෙවල්ස් වලට ආවම ඉන්වෙස්ට් කරොත් ඔයාටත් හොඳ ඉන්වෙස්ටර් කෙනෙක්ගේ මයින්ඩ්සෙට් එකෙන් ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් ඔය වගේ Solana එකේ ලොකු ෆන්ඩමෙන්ටල් කාරණා තියෙනවා long term Solana blockchain එක ලොකු තැනක තියන්න පුළුවන් වෙන්න. ඉතින් ඒක අපිට ගන්න පුළුවන් ඉදිරි අනාගතේ extreme bullish reversal එකකට හොඳ සයින්ස් විදියට. හරිද? දැන් අපි මෙන්න මේ Elliott wave count එකත් එක්ක fundamental පොඩි summary එකක් ගෙනාවනේ. ඉතින් මෙන්න මේ summary එක ඕගොල්ලන්ට ඕනේ නම් අපේ group එකට join වෙලා ඉල්ලන්න මම සම්පූර්ණ proof එක්ක මේ Solana එකේ වෙන සියලුම updates සියල්ල ගැන මමත් අවධානයෙන් ඉන්නේ. මොකද මමත් Solana වලට $74න් ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මමත් මේ දේවල් ගැන හොයනවා. ඉතින් මටත් හම්බෙච්ච PDF වගේක් තියෙනවා මේ Solana blockchain එකේ ඉදිරි අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන. මේ short term selling pressure එකට මූලික හේතුව වෙලා තියෙන්නේ token unlock එහෙම තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ ecosystem එකේ meme coins සෑහෙන perform වුණා. ඒතකොට මේකේ සල්ලි ඒවට ගලාගෙන ගිහිල්ලා තියෙන පුළුවන්. ඒ නිසා දැනට පේන structure එක අනුව $74ට කියන target එක ඊටාම possible target එකක් වෙනවා. ඒ වගේම අපි medium time frame count වලට ගිහිල්ලා බලමු මොන වගේද මේ Solana blockchain එකේ මේ Solana coin එකේ structure එක තියෙන්නේ කියන එක සම්බන්ධව. right අපි higher time frame count එක
ඔයගලන්ට මේක කලින් ඉඳන්ම මම ගේන කවුන්ට් එකනේ. ඉතින් මේකෙදි ඔයගලන්ට මම කතා කරලා තියෙනවා මෙතන A මෙතන B මෙතන C විදියට ඔන්නෝම ඩ්‍රොප් වෙන්න ඕනේ. එතකොට සිම්පල් 6 එකකින් කම්ප්ලීට් වෙලා wave 5 එක. ඉතින් institutions predictions තියෙනවා ඩොලර් 500 600 අතරට 2027 2026 එන්ඩ් එක වෙනකොට Solana එයි කියලා. ඉතින් ඒකත් එක්ක අපිට විශ්වාස කරන්න පුළුවන් ඇත්තටම මේ අවුරුද්දේ අවසන් භාගයේ වෙනකොට ගොඩක් දුරට Solana 74 කියන ලෙවල් එකට රීච් කරා. එහෙම නැත්නම් ජනවාරි වගේ වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම හරි මෙයා ලබන අවුරුද්දේ 2026 මාර්තු වලට කලින් අනිවාර්යෙන් මේ ලෙවල් එකට රීච් කරන්න ඕනේ. එහෙම රීච් නොකරොත් එහෙම කියන්නේ මෙතන 74ට ළඟා නොවුනොත් මාර්තු මාසේ 14 වෙනිදාට කලින් මේ ඩයගනල් ප්ලෑන් එකේ ඉන්න ලීඩ් වෙනවා. ඉතින් මේවා ටයිමින් ෆන්ඩමෙන්ටල් ප්ලස් ටෙක්නිකල්ස් මත තමයි යන්නේ. ඉතින් ඒවත් එක්ක ඔන් චේන් ඩේටා එකතු කරගෙන ගත්ත ඇනලයිසිස් එක ප්‍රෙඩික්ෂන් එකක් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. මේකයි මගේ ඇනලයිසිස් මෙච්චර සාර්ථක වෙන්නේ. මේ සාර්ථක වෙන රහස තමයි මම එලියට් වේව් විතරක්ම නෙමෙයි. එලියට් වේව් වලට ෆන්ඩමෙන්ටල් හියුමන් සයිකොලොජි එක, ඊට පස්සේ ඔන් චේන් ඩේටා, ඊට පස්සේ ඉන්ස්ටිටියුෂනල්ස් ලාගේ ඇක්ටිවේෂන්, නෙට්වර්ක් එකේ growth එක මේ හැමදේම බලලා තමයි මගේ කවුන්ට් එකක් නිර්මාණය කරගන්නේ. ඒකයි මගේ කවුන්ට් එකක් මෙච්චර ඇකියුරේට් වෙන්නත් ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මම දකින විදියට. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේවල් ඉගෙන ගන්න අපිත් එක්ක ජොයින් වෙන්න. රයිට්. අපි යමු එහෙනම් ඊළඟට 4 hour count එක. රයිට්. මෙතන ඕගොල්ලන්ට 6 time frame count එක දාගත්තනේ මම. ඒතකොට මෙතන අපේ 74 target එක. රයිට්. අපි ඊට පස්සේ medium time frame count එක on කරගත්තම අපිට බලා ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ pattern එකක්. ඕගොල්ලන්ට පේනවා ඇති මම දාපු fib level වලින් ගාන්ට market එක හැරිලා දැන් මේ මම කියපු target level එකෙන් ඇත්තටම ඉතාම ලොකු ප්‍රසන්ටේජයක් සාමාන්‍යයෙන් අපි ගත්තොත් 160කට වඩා මම කියපු ටාගට් එකට ළඟලා තියෙනවා. දැන් 128ට ඩ්‍රොප් වෙලා තියෙනවනේ. එතකොට 128 ඉඳන් 70 කියලා කියන්නේ තව ඩොලර් 50ක විතර පොඩි ගැප් එකක්. එතකොට මම කියපු තැන ඉඳන් දැනට ඩ්‍රොප් වෙලා තියෙනවා Solana අපි ගත්තොත් 260න් ඩ්‍රොප් වුණා කියලා 120 කියලා කියන්නේ. එතනම ඩොලර් 130ක් විතර ඩ්‍රොප් වෙලා තියෙනවා. රයිට්. ඉතින් ඔන්න ඕක තමයි Solana වල මීඩියම් ටයිම් ෆ්‍රේම් කවුන්ට් එක. ඉතින් මේ කවුන්ට් එක ඕගොල්ලන්ට මම මේ වීඩියෝ එකේම දැන් ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම් සබ් කවුන්ට් එකත් එක්ක. ඒකින්ද වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. රයිට්. අපි මෙන්න මේ විදිහට ප්ලෑන් එක ඇප්ලයි කරගත්තම අපි මුල ඉඳන්ම හිටියේ මෙන්න මේ 6 act ප්ලෑන් එකේදී. රයිට්. මෙන්න මේ 6 act ප්ලෑන් එකට අනුව wave A එක දැන් කම්ප්ලීට් වෙලා තියෙනවා. ඊට පස්සේ wave B එක කම්ප්ලීට් වෙලා තියෙනවා. දැන් මේ යන්න තියෙන්නේ wave C එක. ඒතකොට wave C එකේ ඕගොල්ලන්ට වැදගත්ම පාර්ට් එකක් නේ මෙන්න මේ කවුන්ට් එක. මෙතන ඕගොල්ලන් බලාගෙන ඉන්නවා ඇතිනේ මෙන්න මේ කවුන්ට් එකේ මොනවද මේ සාධක සහ මොනවද මේකේ සබ් කවුන්ට් එක කියලා. රයිට්. මේ වීඩියෝ එකේදී ඒක ගැනත් අපි කතා කරනවා. එතකොට මෙතන මේ කවුන්ට් එකේ දැනට තියෙන ඉන්වැලිඩ් ලෙවල් එක මෙන්න මේ ලෙවල් එක විදිහට ඔයගලන්ට ගන්න පුළුවන්. ආයි මෙච්චර දුරක් මාකට් එක වෙන එකක් නැහැ. ටෙක්නිකලි සහ එලියට් වේව් තියරි එකට අනුව මෙතන තමයි ඉන්වැලිඩ් පොයින්ට් එක තියෙන්නේ. තව මේ සබ් කවුන්ට් වල ඉන්වැලිඩ් පොයින්ට් තියෙනවා. ඒවත් එක්ක ඔයගලන්ට පුළුවන් ඒ ඉන්වැලිඩ් පොයින්ට් යූස් කරලා පුංචි ස්ටොප් ලොස් වලට ට්‍රේඩ් කිරීමට හැකියාවක් තියෙනවා Solana coin එකේ. ඉතින් මම කියන්නේ මේ දවස්වල මාකට් එකේ සෙල් ඕපන් කරනවා නම් අනිවාර්යෙන් ලෝව හයි එකක් හදනකන් ඉන්න. මොකද ඒක ඔයාට සුබදායක වෙයි. රයිට්. අපි යමු එහෙනම් lower time frame count එකට කලින් time frame count එක on කරගමු. ඒකත් එක්ක volume එක on කරගමු. ඒතර ඔයගලන්ට පැහැදිලි කරන්න මට ලේසි. රයිට්. මම දැනට lower time frame count එකේ ඉන්නේ මෙන්න මේ වගේ count එකක. මෙතන මම අරගෙන තියෙන්නේ wave 1 එකක් down වුණා. ඊට පස්සේ wave A එකක් up වුණා. මෙතන තියෙන්නේ double zigzag එකක්. ඒකත් එක්කම මෙතන මගේ අතින් පුංචි වරදක් සිද්ධ වෙලා තියෙනවා හදිස්සියට. රයිට්. මෙතන එන්න ඕනේ ABC නෙමෙයි. රයිට්. WXY කියන සෙනාරියෝ එක එන්න ඕනේ. මෙන්න මෙතන W ඊට පස්සේ XY. රයිට්. ඔන්න ඔහොම තමයි එන්න ඕනේ. ඒතකොට මම මෙතනට දාගෙන තියෙන්නේ කම්බිනේෂන් පැටර්න් එකක්. 6 act triangle කියන කම්බිනේෂන් පැටර්න් එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඒතකොට 1 එක මෙතන කම්ප්ලීට්, 2 එක මෙතන කම්ප්ලීට්. ඊට පස්සේ දැන් මේ යන්නේ third wave එකක්. ඒතකොට third wave එකේ ටාගට් සාමාන්‍යයෙන් මෙන්න මේ level දක්වා. ඒ ඩොලර් 90 දක්වා දි වෙනවා. ඉතින් ඒකත් එක්ක wave 1 එක drop වෙලා තියෙනවා. 2 එක දැන් මේ යන්නේ 3 එක 4 5 කියලා ඔන්න ඔය විදිහට ඩොලර් 74 දක්වා මෙන්න මේ Solana coin එක drop වෙන්න ඕනේ. මේක තමයි මගේ medium time frame count එක. සාමාන්‍යයෙන් 4 hour count එක කියලා අපිට ගන්න පුළුවන් ලස්සනට පැහැදිලිව. එතකොට මෙන්න මෙතන අපි අරගෙන තියෙන්නේ ABC කියලා correction එකක්. හරිද? එතකොට ඕගලන්ට පුළුවන් මෙන්න මේ simple zigzag එකේ මෙන්න මේ count එකත් දාගෙන මේවා monitor කරගෙන ඉන්න. මොකද ඕගලන්ට ඒවා වටිනවා. right? එතකොට ඒකත් එක්කම ඔන්න ඔය count එකේ තමයි අපි දැනට ඉන්නේ. ඒතකොට මේකේ මේජර් කවුන්ට් එකේ දැන් යන්නේ සිම්පල් 6 එකක් කියලා අපි ගත්තානේ. ඒතකොට ඕගලන්ට ලෝවර් ටයිම් ෆ්‍රේම් වලත් කවුන්ට් එක බලා ගන්න ඌමනාවක් ඇති. රයිට්. මම මේක මෙහෙම්ම තියෙද්දි ඕගලන්ට ලෝවර් ටයිම් ෆ්‍රේම් කවුන්ට් එකත් ඔන් කරලා පෙන්නන්නම්. රයිට්. අපි යමු ලෝවර් ටයිම් ෆ්‍රේම් කවුන්ට් වලට. ඒතකොට මෙතන ඕගලන්ට පේනවා ඇති මම මේ ස්ට්‍රක්චර් එක කවුන්ට් කරලා තියෙන්නේ කොහොමද කියලා. රයිට්. මෙතන මම අරගෙන තියෙන්නේ ඩබල් 6 එකකින් wave W එක කම්ප්ලීට් වුණා කියලා. රයිට්. wave W එක කම්ප්ලීට් වුණා කියලා තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ wave
X එකට මම දාගෙන තියෙනවා extended වෙච්ච C wave එකක් තියෙන simple zigzag එකක්. ඊට පස්සේ wave X එකට මම දාගෙන තියෙනවා wave Y එකට මම දාගෙන තියෙනවා triangle එකක්. ඊට පස්සේ අපිට මෙතනින් පල්ලෙහාට දිගටම count කරගෙන යන්න පුළුවන් මොකද්ද? impulse එකක්. right? එතකොට 1 2 3 4 5 මෙතන overlap වෙලා නැහැ. ඔයගලන්ට ඕන නම් ගිහිල්ලා trading view එක open කරලා ගහලා බලන්න පුළුවන් lines ඒවා overlap වෙලාද කියලා. ඊට පස්සේ මෙතන ABC එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ wave 1 එකක් complete, 2 එකක් complete. දැන් යන්න තියෙන්නේ major 3 එකක්. major 3 එකක් කියලා කියන්නේ අපි දන්නවා ටිකක් ලොකු volume එකකින් trade වෙන wave එකක්. ඒ වගේ මෙතන ඔයගලන්ට බලන්න පුළුවන් එච්චර ලොකු volume එකකින් trade වෙලා නැහැ. දැනට අපිට මෙතන ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 1 2 1 2 3 4 5 කියලා අරගෙන ඊට පස්සේ 4 complete දැන් 5 එක ගොඩක් දුරට extended wave එකක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කවුරු හරි කෙනෙක් trade කරන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට පුළුවන් Bitcoin එකේ confirmation බලලා Bitcoin එකත් sell වෙනවා නම් ඒ confirmation වලට අනුව trade කරන්න. එතකොට මෙතන invalid point එකකුත් තියෙනවා. මෙන්න මේ scenario එක. ඒ කියන්නේ මෙන්න මේ green color එකෙන් තියෙන micro impulse එක invalid වෙන නම් මේ wave 4 එක මෙතන හැදෙන wave 4 එක මේ විදිහට මෙන්න මේ ලක්වා එන්න ඕනේ. එතකොට අපිට මේක invalid කියලා ගන්න පුළුවන්. දැනට මෙතන ඔයාට ගන්න පුළුවන් මේ මෙතනින් confirmations තියෙනවා නම් ඔයාට sell එකකට යන්න පුළුවන් බය නැතුව මේ sell එක ඔයාට මෙන්න මේ levels දක්වා ඩොලර් 100 දක්වා hold කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකත් එක්ක මෙන්න මේ lower time frame වල හොඳට මතක තියාගන්න confirmation ඇතුව trade වලට යන්න. මොකද lower time frame එකේ structure එක බලමු ඔයාලට වෙනදී එන choppy structure එකක් තමයි යන්නේ. එන advance හරියට count කරගන්න ඕනේ. Fibonacci use කරන්න, indicator confirmations ගන්න අනිවාර්යෙන්ම. right ඒවත් එක්ක ඔයාලට පුළුවන් වෙයි මේ Solana වල පල්ලෙහාට යනකම් මේකේ sell එක ගන්න. කවුරු හරි කිව්වොත් මේකේ ආයි run එකක් උඩට යනවා කියලා විශ්වාස කරන්න එපා. මම කියන්නේ ඔයත් research කරලා බලන්න. මගේ idea එක විතරක් නෙමෙයි මට අනුව නම් Solana එක dump වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි මගේ Solana account එක. ඉතින් මං හිතනවා ඔයාලට මේ account එක valuable update එකක් වෙන්න ඇති කියලා. හරිද? මේ වීඩියෝ එක ඔයාට valuable update එකක් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. සහ Solana වල ඔයාගේ idea එක comment කරන්න. අපි ඒවත් සාකච්ඡා කරලා බලමු. මගේ අතින් නොකිය වෙච්ච මොනවා හරි මම නොදන්න ෆන්ඩමෙන්ටල් යූස් එකක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. අපි හැමෝම එකතු වෙලා ගමනක් යමු. මම මගේ සහයෝගය ඔයාලා වෙනුවෙන් හදවතින්ම දෙනවා. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. හැමෝටම happy trading.